ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් ඔයාලට ගෙනල්ලා තියෙන්නේ සත පහක්වත් වියදම් කරන්නේ නැතුව නොමිලේම ඔයාලා ගෙදරටම බඩු ගෙන්න ගන්න පුළුවන් සුපිරිම විදියක්. ඉතින් මම අද කතා කරන මේ ක්‍රමේ හරහා ඔයාලට පුළුවන් වෙනවා සබත්තු, හෙයා ක්‍රීම, එතකොට Bluetooth speaker, headset, එතකොට මේ වගේ ගොඩක් බඩු නොමිලේම ඔයාලා ගෙදරටම ගෙන්න ගන්න. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් ජම්ම channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් වීඩියෝ එක like එකක් දාගෙන අපි යමු වීඩියෝ එකට. Sam, Doom, Tech, Nick. නැවතත් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ Temu app එකෙන් නොමිලේම බඩු ගෙන්නන හරිම විදිය. ඉතින් guys මම මේ කතා කරන ක්‍රමයට ඔයාට සත පහක්වත් වියදම් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයාට ඔයාගේ bank card එක add කරන්නවත් ඕනේ නැහැ. එහෙම නැතුව හරියටම නොමිලේම බඩු ඕඩර් කරන්නේ කොහොමද කියලා මම අද මේ වීඩියෝ එකෙන් ඔයාට step by step කතා කරනවා. ඉතින් guys ඔයා මුලින්ම මේ වැඩේ කරන්න නම් ඔයා කරන්න ඕනේ දෙයක් තමයි Temu app එක ඔයාගේ ෆෝන් එකට ඔයා දාගන්න ඕනේ. ඉතින් ඔයා දැනටමත් ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරලා තියෙනවා නම් ඔයාට ඕපන් කරගන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න අලුතෙන්ම. ඉතින් මම මෙන්න මේ විදිහට මම ඩවුන්ලෝඩ් කරලා තියෙන Temu app එක ඕපන් කරගන්නවා. ඉතින් Temu app එක ඕපන් කරාට පස්සේ මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනදී ඔයාට කරන්න තියෙන්නේ සරලවම ඔයා වෙන මොකුත් ටච් කරන්න යන්න එපා. ඔයා අලුතෙන්ම දුන්නා නම් ඔයාට මෙතනදී account එකක් හදන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට තියෙන්නේ දැන් මගේ වගේ සිංහලෙන් නම් ඔයාගේ තියෙන්නේ ඔයාට පුළුවන් මෙන්න මෙතන තියෙනවා යට තුන්වෙනි වායකේ තියෙනවා ඔබ කියලා. නැත්නම් account කියන එකට තමයි යන්න ඕනේ. ඉතින් මේ විදිහට මම සිංහලට හරවලා තින්නේ හැමෝටම තේරෙන්න සහ ලේසි වෙන්න. ඉතින් ඒ විදිහට account කියන එකට ගියාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඔයාගේ Google account එක පෙන්නනවා මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එකේ. ඉතින් මෙතනදී ඔයාට පේනවා මේ history කියලා තියෙනවා යට ඉතිහාසය කියලා. ඉතින් ඒකට එහා පැත්තේ තියෙනවා සෙල්ලම් කර උපයන්න කියලා. ඉතින් මේක ඔයාගේ වෙන විදිහකට තියෙන්න පුළුවන් සහ නැත්නම් ඔයාගේ මේක නැත්නම් ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ account එක මාරු කරන්න. ඒ කියන්නේ මේ Google account එක මාරු කරන්න. ඉතින් කොහොම හරි ඒ විදිහට කරාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට සෙල්ලම් කර උපයන්න කියලා එකක් පෙන්නයි. ඉතින් ඒක ක්ලික් කරාට පස්සේ guys ඔයාට මෙන්න මේ විදිහේ option තුනක් බලා ගන්න පුළුවන් වුණාට ඔයාට free gifts ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන දෙවෙනි option එක ඔයාට වෙනදී නොමිලේ අයිතම බලා සිටීම ඔබගේ tag ලබා ගැනීමට දැන් ක්ලික් කරන්න කියලා ඔයාට වෙනදී මේ දෙවෙනියට option එකක් තියෙනවා. ඉතින් ඒක ක්ලික් කරාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට ඔයාගේ Google account එකත් එක්කම පෙන්නයි. ඉතින් මේ animation ටික ඔයා නිකම්ම ක්ලික් කරන්න නිකන්. ඊට පස්සේ මෙන්න මේ විදිහ තැනකට ආවනම් ඔයාට පුළුවන් මෙතන මේ මගේ tag දිනා ගන්න කියන මෙන්න මේ wheel එක ස්පින් කරන්න. ඉතින් මේ විදිහට මේ wheel එක ස්පින් කරාට පස්සේ ඔයාට මේක බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට 100%ක් අඩුයි කියලා තැන තමයි නවතින්නේ. ඉතින් හැමෝගෙම එතන තමයි නවතින්නේ. මොකද ඒකෙන් තමයි අපිට මේකෙන් වාසියක් ගන්න පුළුවන් වෙන්නේ සහ නොමිලේ ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාට පේන ඇති මෙතන තියෙන items ටිකක් පෙන්නනවා. ඉතින් මේ items ටික පෙන්වුවාට පස්සේ ඔයාට නැවතත් මෙන්න මේ විදිහට animation ටිකක් ඇයි. ඉතින් මෙතනදී ඔයාට එනවා box එකක් තෝරන්න එනවා. ඉතින් මෙතනදී ඔයා කැමති box එකක් තෝරන්න. ඉතින් මෙතන මම මෙන්න මේ කෙරෝලෙම තියෙන box එක තෝරනවා. ඉතින් මෙතනදී වෙන්නේ ඔයාට items කීයක් තෝරන්න ඕනද කියලා එන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ඔය මැද තියෙන box එක තේරුවොත් ඔයාට items පහක් තෝරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට items ටික තෝරන්න එනවා. ඉතින් මෙතනදී ගොඩක් වැදගත් දේවල් ටිකක් තියෙනවා. ඉතින් මම ඒ ටික ඉස්සල්ලාම කියන්නම්. ඉතින් ඔයාට මුලින්ම කියන්න ඕන ඔයාට පේනවා ඇති මෙතන තියෙන හැම items එකක්ම තියෙන්නේ නොමිලේ කියලා. ඒ වගේම තමයි ඔයාට පේනවා මේ උඩම තියෙන wireless speaker එක Bluetooth speaker එකක් තියෙනවා. ඉතින් මෙන්න මේක මම free මේ විදිහටම නොමිලේම සත පහක්වත් වියදම් කරන්නේ නැතුව ගෙනාපු වීඩියෝ එකක් මම YouTube එකට දාලා තියෙනවා මීට කලින් ගොඩක් කලින්. ඉතින් ඒක ඔයා බලලා නැත්නම් ඔයාට මම මෙතනදී ඒක මෙන්ෂන් කරන්නම්. ඔයාට පුළුවන් ඒක මේක මෙතනදී ඒ වීඩියෝ එක බලලා එන්න. මොකද එතනදී මම මේ විදිහටම මම නොමිලේම items ගෙනල්ලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඒක බලන්න පුළුවන්. ඉතින් එතනදී ගොඩක් අය කියනවා මේ නොමිලේ ගන්නපුවාම quality අඩු වෙනවා. එතකොට සමහරක් වෙලාවට අපි ඕඩර් කරන නෙමෙයි එන්නේ. ඒවා ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන් මේ වීඩියෝ එකේ මම කතා කරනවා සහ මම ඕඩර් කරපුවත් එතන තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාට පේන ඇති මෙතන තියෙන හැම items එකක්ම නොමිලේ කියලා තමයි තියෙන්නේ.
ඒ වගේම ඔයාලට මෙතන මේ සර්ච් අයිකන් එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් මෙතන සර්ච් කරලා ඔයාලට කැමති දේ සර්ච් කරලා බලන්න පුළුවන්. නැත්නම් මේ විදිහට ඔයාලට පල්ලෙහාට ස්ක්‍රෝල් කරාට පස්සේ ගොඩක් අයිටම්ස් ඔයාලට පේන ඇති බලා ගන්න පුළුවන්. හැමදේම තියෙන්නේ මෙතන නොමිලේ. ඒක තමයි විශේෂත්වය තියෙන්නේ. ඉතින් මම වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාලට සත පහක්වත් වේදම් කරන්න නැතුව කොහොමද නොමිලේ ගන්න කියලා. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් මෙතන තියෙන අයිටම්ස් වලින් ඔයා දැන් මම විදිහට ඔයා හතරක් නම් ඔයාලට සිලෙක්ට් කරන්න ආවේ. ඔයාලට පුළුවන් හතරක් සිලෙක්ට් කරන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් items පහක් වාට ආවනම් වාට items පහක් කැමති items පහක් select කරන්න. ඉතින් වාට මෙතනදී කරන්න තියෙන්නේ මේ විදිහට items එක තේරුවාට පස්සේ වාට එනවා මෙන්න මේ විදිහට ඒ items එකේ විස්තර ටික. ඉතින් මෙතනදී ඔයා එකපාරම මේක ඇඩ් කරගන්න එපා. මොකද එතනදී ඔයා ගොඩක් වෙලාවට මේකේ දැන් ස්ටිකර් ඒ කියන්නේ රූපේ තියෙන item එක නෙමෙයි එන්නේ. ඒකේ ස්ටිකරයක් හරි නැත්නම් ඒකේ අනුරුවක් හරි නිකන් සෙල්ලම් බඩුවක් වගේ දෙයක්ත් එන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයා හරියටම බලන්න ඕඩරයක් දාද්දී ඒ ඕඩරේ මේ විදිහට යට තියෙනවා ඒකේ විස්තර සහ ඒකේ ෆොටෝස් තියෙනවා. එතකොට ඒකේ ක්වොලිටි විස්තර තියෙනවා. එතකොට මේක කොච්චර කියන්නේ දැන් ඔයාගේ මොකක් හරි බැටරි වෝල්ටේජ් එකක් තියෙන කන්නම් කොච්චර මේ වැස්ටි කාලයක් තියෙනවද? එතකොට ඒ වගේ ගොඩක් විස්තර තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ටික අනිවාර්යයෙන්ම ඔයා මේකේ බලන්න. ඔයා දැන් අයිටම්ස් පහක් ඕඩර් කරනවා නම් ඒ අයිටම්ස් පහේම විස්තර ටික බලලා හරියටම ඕඩරයක් දාගන්න. මොකද නිකන් ඒක ඔයා රූපයක් ඒ කියන්නේ මේකේ තියෙන අයිටම්ස් එකක් දැක්ක පළියට ක්වොලිටියට තිබ්බා කියලා එකපාරටම ඇඩ් කරගන්න එපා. මොකද එතනදී ගොඩක් වෙලාවට දැන් ඔය සමහර ෆෝන් තියෙනවා ඒකේ ඉන්නේ ටැම්පර්ට් එක හරි බෑක් කවර් හරි එන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම හරියටම බලලා ඕඩරයක් දාන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඇඩ් කරගන්න එක. ඉතින් ඒ විදිහට ඔයාලට මෙතනදී අයිටම්ස් හතරක් හෝ පහක් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට කැමති අයිටම්ස් එක කරත්තේ ඩෙක් කරන්න කියලා ඔල පාටින් තියෙන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ විදිහට එනවා මේ අයිටම්ස් එක. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒක යටින් තියෙන මෙන්න මේ තමිල් පාටි ක්ලික් කරලා ඔයාගේ කාඩ් එකට ඇඩ් කරගන්න. ඉතින් ඒ විදිහට ඔයා කැමති අයිටම්ස් හතරක් හෝ පහක් ඇඩ් කරගන්න. මෙන්න මේ විදිහට මම ඇඩ් කරගන්නවා දැන්. ඉතින් ඒ විදිහට ඇඩ් කරාට පස්සේ ඔයාලට එනවා මෙන්න මේ විදිහ තැන. ඉතින් අවසාන අයිටම්ස් එකත් මම ඇඩ් කරන්නම් මෙන්න මේ විදිහට. ඉතින් මම මේ අවසාන අයිටම් එකට මෙන්න මේ වොලට් එක ඇඩ් කරගන්නවා. ඉතින් ඒ විදිහට ඇඩ් කරාට පස්සේ ඔයාලට මෙතන මේ තහවුරු කරන්න කියන එක එනවා. ඉතින් ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට එනවා ඔයාගේ ඇඩ්‍රස් එක දෙන්න. සහ මම වගේ මෙහෙම ඇඩ්‍රස් එක දීලා තියෙනවා නම් කලින් දෙමු ඇප් එකට ඔයාලට මේ විදිහට ඔයාගේ ඇඩ්‍රස් එක පෙන්නනවා උඩ ඔයාලට පේනවාද බලා ගන්න පුළුවන්. ඉතින් මං කියන්න දැන් අලුතෙන්ම ඇඩ්‍රස් එක ඇඩ් කරන කෙනෙක් නම් ඔයාලට පුළුවන් මෙතන වෙනත් ලිපිනයක් ඇඩ් කරන්න කියන එක දෙන්න. ඒ විදිහට දුන්නට පස්සේ මේ යට තියෙනවා ආයෙත් ඒ විදිහටම නව ලිපිනයක් එක් කරන්න කියලා. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට එනවා details ටික fill කරන්න. ඉතින් මෙතනදී රට ශ්‍රී ලංකා කියන එකම දීලා ඔයාලට පුළුවන් මේ පළාත තෝරන්න ඔයා ඉන්න පළාත. ඉතින් ඒ විදිහට පළාත තේරුවාට පස්සේ ඔයාලට මෙතනදී එනවා ඔයාගේ පළාතට අදාළව තියෙන district ටික. ඉතින් මෙතනදී ඔයාගේ district එක තෝරලා ඔයාලට මෙතනදී පුළුවන් ඔයා ඉන්න නගරේ තෝරන්න මොකක්ද කියලා search කරලා මෙන්න මේ විදිහට. ඉතින් ඒ විදිහට තෝරුවාට පස්සේ ඔයාලට එනවා ඔයාගේ address එක. ඉතින් මෙතනදී ඔයාගේ ID එකේ තියෙන විදිහටම අංකත් එක්ක හරි පිළිවෙලටම දෙන්න. මොකද ගොඩක් වෙලාවට address එක වැරදුනොත් සමහරවිට ඔයාගේ order එක එන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම address එක දෙන්න. ඊට පස්සේ මෙතන ඔයාගේ first name එකයි last name එකයි දෙන්න. ඊට පස්සේ මෙතන ඔයාගේ වැඩ කරන phone number එකක් දෙන්න. මතක ඇතුව මේක වැඩ කරන phone number එකක්ම දෙන්න. මොකද ගොඩක් වෙලාවට courier service එකෙන් ඔයාට ඔයා ගෙදර හිටියේ නැතුව වෙන තැනක හිටියොත් ඔයාට call එකක් දෙනවා. ඉතින් ඒ විදිහට දීලා ඔයාට මෙතන මේ ටික් එක දෙන්න. එතකොට ඔයාට ආයෙත් මේකට ඇඩ් කරන්න ඕනේ නැහැ. දිගටම ඇඩ් වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහට ඇඩ් කරාට පස්සේ මේ විදිහට ඔයාගේ ඇඩ්‍රස් එක පෙන්නයි උඩින්. ඒ විදිහට දුන්නාට පස්සේ ඔයාට පුළුවන් මෙතන වගේ යටින් ඔයාගේ අයිටම්ස් ටික බලා ගන්නවා. තෝරපු අයිටම්ස් ටික සහ ඔයා නැවතත් බලන්න මෙතනදී හරියට මේ ටික තියෙනවද කියලා සහ මම අර කියපු දේවල් ටිකත් බලන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට කන්ෆර්ම් කරන්න. කන්ෆර්ම් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඇනිමේෂන් ටිකක් යනවා. ඉතින් මෙතනදී වෙන්නේ අපි ඕඩර් කරපු අයිටම්ස් හතර නිකම්ම පැක් වෙන එක තමයි වෙන්නේ. ඉතින් මෙතනදී ගොඩක් දුරට දැන් මම අයිටම්ස් හතරක් තෝරපින්දා අයිටම්ස් තුනක් මේකෙදි නිකම්ම පැක් වෙනවා. ඉතින් ඒ ටික මම ඔයාලට පෙන්නන්නම් කොහොමද ඒක වෙන්නේ කියලා මෙන්න මේ විදිහට. ඉතින් මෙතනදී ඔයාලට මෙන්න මේ විදිහට ස්ක්‍රීන් එකට එක එක පොයින්ට්ස් එන්න පුළුවන්. ඉතින් මේ පොයින්ට්ස් හරහා තමයි අපි මේ වැඩේ කරන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මෙන්න මේ විදිහට ටැග් ඇස්රුම් කරන්න කියලා එන හැම එකම ඔයාලට තියෙන ටච් කරන්න විතරයි. ඉතින් මේ ගොඩක් ඒවා එනවා මේ වෙලාව මේ විදිහට. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා ටච් කරන්න ටච් කරපුවාම නිකම්ම මේක ෆිල් වෙනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට අවසානයේ ඔයාලට මෙන්න මේ විදිහට අයිටම්ස් තුනක්ම ෆිල් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ලොරියක් එක්ක මෙන්න මේ විදිහට ඇනිමේෂන් එකක් පෙන්නයි. ඉතින් මෙතනදී අපේ අයිටම්ස් ටික පැක් වුණා කියලා තමයි කියන්නේ. හරි. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට විශිෂ්ටයි කියලා ඇවිල්ලා ඔයාගේ කවුන්ට් එක පෙන්නලා මෙන්න මේ විදිහට ඔයාගේ අයිටම්ස් හතරත් එක්ක
මෙන්න මේ විදිහට කොම්බෝ කියලා කොම්බෝ 3 කියලා ඇවිල්ලා ඔයාගේ අවසාන අයිටම් එක පෙන්නනවා. ඉතින් මෙතනදී මෙන්න මේ ශක්තිය තව ලබා ගැනීම කියලා මම කලින් කිව්වා. එහෙම එන හැම එකම ඔයා ක්ලික් කරන්න. මොකද එතනදී ඔයාට ඒක මිස් කරගත්තොත් ඔයාට මේකේ ගොඩක් පොයින්ට්ස් එකතු වෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මේ හැම එකම එකතු කරගන්න. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාට පේනවා ඉතින් බලා ගන්න පුළුවන්. ආයෙත් මෙන්න මේ විදිහට ගොඩක් ඇනිමේෂන් තියලා අවසාන මෙන්න මේ විදිහට නවා පොයින්ට්ස් 20ක් සහ සමහරක් වෙලාවට වගේ 10ක් එන්න පුළුවන්. ඇවිල්ලා මෙන්න මේ විදිහට ෂෙයා කරන්න ඔප්ෂන් තුනක් දීලා තියෙනවා මෙයාලා WhatsApp, Instagram, Facebook සහ ඔයාලට link එක copy කරලා ෂෙයා කරන්න පුළුවන්. නැත්නම් QR code එක ෂෙයා කරන්න පුළුවන්. ඉතින් මේ කියන හැම ක්‍රමෙම ඔයාලා තියෙන ෂෙයා කරන්න. ඉතින් මෙතනදී ඔයා අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න කියලා ගන්න නැහැ. ඊට වඩා ගොඩක් මේකේ තියෙන එක ටික් ටිකක් තියෙනවා. ඉතින් මම ඒ ටික කියලා දෙන්න. එකක් තමයි ඔයාලට පුළුවන් මෙතන WhatsApp කියන එක ක්ලික් කරලා WhatsApp එක ඕපන් වෙන්නත් කලින් නිකම්ම බෑක් කරලා එන්න නැවතත් මේ app එකට. ඉතින් ඒ විදිහට කරපුවාම දැන් ඔයාලට මම එක කරලා පෙන්නන්නම් කොච්චරක් අඩු වෙනවද කියන එක ඉස්සෙල්ලාම. ඉතින් මේ විදිහට WhatsApp link ක්ලික් කරලා ඕපන් කරන්න. ඕපන් කරලා මේ විදිහට WhatsApp එක ඕපන් කරන්න නැත්නම් නිකම්ම ඔයා එන්න. ඉතින් මම ඔයාලට පෙන්නද්දි මම WhatsApp එක ඕපන් කරේවත් නැහැ. ක්ලික් කරලා ෂෙයා කරන්න ගියා විතරයි. නිකම්ම එනවා කවුරුවත් තෝරලා ෂෙයා කරන්න ගියේ නැහැ. ඊට පස්සේ ඔයාලට පෙන්නද්දි මෙන්න මේ විදිහට දැන් මට නිකම්ම 20ක් හම්බුණා points. ඉතින් ඒ විදිහට හම්බුනාට පස්සේ ඔයාලට පෙන්නද්දි දැන් අතන කලින් තිබ්බ 20ක් කියලා. ඉතින් අපි බලමු කීයක් අඩු වුණාද කියලා මෙන්න මේ විදිහට ක්ලික් කරපු එකෙන්. ඉතින් මෙන්න මේ විදිහට මේ සූරන් එක පෙට්ටිය ඉවර වෙනකන් සීරුවට පස්සේ තමයි මේක ඔටෝම එන්නේ. ඉතින් දැන් ඔයාලට පෙන්නද්දි 10ට අඩු වුණා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට link එක share කරන්න කියලාම නැහැ. ඉතින් ගොඩක් වෙලාවට මෙතන මේක තීරණය වෙන්නේ ඔයා තෝරන items එක අනුව. ඉතින් අන්න ඒක හොඳටම මතක තියාගන්න. මොකද ඔයා මේකෙදි ගොඩක් ලොකු items ටිකක් ඒ කියන්නේ ඔයා තෝරන items වල එකතුව සාමාන්‍ය ලොකු ගාණක් එනවා නම් ඔයාට මෙතනදී share කරන්න තියෙන ප්‍රමාණයත් වැඩි. මොකද ඒක කියන්න ඕනේ. මොකද නැත්තම් ඔයා ගොඩක් වෙලාවට මේක ඔයා ගොඩක් ලොකු items ටිකක් දාලා link එක share කරගන්න බැරුණොත් ගොඩක් වෙලාවට ගොඩක් කට්ටිය මේක අතාරිනවා. ඉතින් එහෙම අතාරින්න එපා. ඉතින් ඒකට කරන්න තියෙන්නේ මෙන්න මේකයි. දැන් මම කලින් වීඩියෝ එකේ මම මේ විදිහට නොමිලේ ගන්නපු ටිකේ මම මේන්ලි කියන්නේ මට ගොඩක්ම මම මේ ටාගට් කරේ අර JBL එක විතරයි. ඉතින් එතකොට ඔයාලට කරන්න තියෙන්නේ ඔයාත් මොකක් හරි එක item එකක් ඉස්සෙල්ලා තෝරගන්න මට අනිවාර්යයෙන්ම ඕනේ මේක කියලා. ඉතින් ඒ විදිහට තෝරලා ඉවරලා අනිත් ටික මම ඕඩර් කරේ drone එක ස්ටිකර් එකකුයි ඊට පස්සේ අර ට්‍රයිපෝඩ් වලට ගහන ටැම්පට් එකකුයි. අන්න ඒ විදිහට ඒක වීඩියෝ එකේ තියෙනවා මම තෝරපු items 4ම මට ආපු විදිහත් එක්කම. ඉතින් අන්න ඒ විදිහට නිකන් normal items ටිකක් ඔය back cover ටැම්පට් ඒ විදිහට පොඩි items ටිකක් තෝරන්න. එහෙම කරපුවාම ඔයාලට link එක ගොඩක් වෙලාවට share කරන්න ඕනෙත් නැති වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහටම දැන් මේක ඔයා ආයෙත් ක්ලික් කරොත් WhatsApp එක සමහරට මේක 5කට අඩු වෙන්න පුළුවන්. නැත්තම් 0.1ට අඩු වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට බිඳුවෙන් නැවතිලා කෙලින්ම මේක පැක් කරා කියලා එන්න පුළුවන්. ඉතින් ඒක තීරණය වෙන්නේ ඔයා තෝරන items අනුව. ඒ නිසා අතන ගොඩක් items තිබ්බා කියලා ඔයා items 4ක් තෝරන්න આવොත් ඒ items 4ම එකම විදිහ items තෝරන්න එපා. ඔයා අනිවාර්යයෙන්ම හොඳම එකක් තෝරන්න. මොකක් හරි එක item එකක් තෝරන්න. තෝරලා ඉතුරු items 3 ඔයා තෝරන්න ඕනේ නිකම් normal items ටික. ඉතින් ඒ ක්‍රමේ කරොත් ඔයාට ගොඩක් වෙලාවට share කරන්න ඕනේ වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මම කලින් වීඩියෝ එකේදී මම share කරේ දෙන්නෙක්ට වගේ share කරේ. මොකද මම එතනදී ගොඩක් අර ඒ කියන්නේ මම තෝරපු items ටික සාමාන්‍යයෙන් ලොකු ගාණක් වෙන්නේ නැහැ. මම JBL එක විතරයි වටින්නේ. අනිත් ඒවා ටික වටින්නේ නැහැ. අන්න ඒක ඇත්තම කතාව. ඉතින් එතකොට අර ඉක්මනට එනවා සහ ඔයාට මේකට වෙහෙසෙන්න තියෙන කාලේ මේ අඩු වෙනවා. ඔන්න ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් වෙනවා මේ වීඩියෝ එක බලලා නොමිලේම තෙමු එකෙන් ඕඩර්ස් දාන්න. ඒ වගේම තමයි guys ඔයාට මේ දාන ඕඩර්ස් මාසයක් ඇතුළත ඔයාලා ගෙදරටම කුරිය කරනවා තෙමු එක හරහා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම මෙනගෙට්ටක් බලන්න share කරන්න. ඒ වගේම ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම channel එක subscribe කරලා bell icon එකත් all දෙලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් නැවතත් මේ වගේම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම goodbye ජය වේවා.